එදා හවස 6ට විතර ඇති මුළු ඔෆිස් එකම පාළු වෙලා. සාමාන්‍යයෙන් හවස 5 වෙද්දි හැමෝම වගේ වැඩ ඉවර කරලා ගෙවල් වලට යනවා. ඒත් මට අත ලැබුණු අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ වගේ නිසා ටිකක් රැ වෙනකන් නවතින්න වුණා. මම මගේ කැබින් එකේ ලැප්ටොප් එක දිහා බලාගෙන හුඟක් වෙලාවක් වැඩ කළා. ඇස් දෙකක් රිදෙනවා වගේ දැනුණා. මුළු ෆ්ලෝ එකේම ලයිට් නිමලා තිබුණේ. මගේ කැබින් එකේ ලයිට් එක විතරයි දැල්ුණේ. මුළු ඔෆිස් එකේම හිටියේ මමයි තේ හදන ගුණපාල අංකලයි විතරයි. දුවේ තාම වැඩද? ගුණපාල අංකල් මගේ කැබින් එකට ඔළුව දාලා හෙමින් ඇහුවා. එයාගේ අතේ තේ කෝප්පයක් තිබුණා. ඔව් අංකල් මේ වැඩ ටික ඉවරයක් කරන්නම ඕනේ. අද දවසම මේකට ගියා. මම ලැප්ටොප් එකෙන් ඇස් අහකට අරන් අංකල් දිහා බලලා කිව්වා. මෙන්න මේ තේ එක බොන්න දුවේ. දුවට මහන්සි ඇතිනේ. වැඩත් වැඩි වගේ පේනවා. අංකල් තේ කෝප්පේ මගේ මේසේ උඩින් තිබ්බා. තෑන්ක්ස් අංකල්. ඇත්තටම මට දැන් තේ එකක් ඕනෙම වෙලාව. මම තේ කෝප්පේ අතට අරන් කිව්වා. අංකල් එතනම නතර වෙලා මගේ දිහා බලාගෙන හිටියා. මට ඒ වෙලාවේ පොඩි අපහසුවක් දැනුණා. එයාගේ ඇස්වල තිබුණේ වෙනදා දකින බැල්මට වඩා වෙනස් ගැඹුරු බැල්මක්. මම ඒක ගණන් නොගෙන තේ එක බොන්න ගත්තා. දුව දැන් මෙහෙ තනියම නේද ඉන්නේ? මහත්තයා රට ගියාට පස්සේ පාළු ඇති නේද? අංකල් හැමින් ඇහුවා. ඒ වචන ටික මගේ හිතේ තුවාලයක් පෑරුවා වගේ වුණා. ඔව් අංකල් කසන් ගිහින් දැන් මාස 4ක් එනවා. බැඳපු අලුතම එයාට යන්න ඕනා. ඉතින් හරිම පාළුයි තමයි. මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමයි. මම හුස්මක් හෙලලා කිව්වා. ඔව් දුවේ මේ වගේ තරුණ වයසකදී තනියම ඉන්න එක ලේසි නෑ. මට තේරෙනවා දුව විඳින දුක. අංකල් මගේ දිහා ගොඩක් වෙලාවක් බලාගෙන ඉඳලා හිමින් කැබින් එකෙන් එළියට ගියා. මම ආයෙත් මගේ වැඩවලට හිත යොමු කළා. ඒත් අංකල් බලපු විදිය මගේ හිතේ නිකන් ඇඳී තිබුණා. තවත් පැයක් විතර ගෙවිලා ගියා. දැන් වෙලාව රෑ 7ක් පහුවෙලා. මම කොහොම හරි වැඩ ටික ඉවර කරලා ලැප්ටොප් එක ඔෆ් කළා. මට දැන් හරිම මහන්සි. මම බෑග් එකත් අරන් පුටුවෙන් නැගිටින්න හැදුවේ ඉක්මනට ගෙදර යන්න හිතාගෙන. ඒත් හදිස්සියට නැගිටලා අඩියක් තියද්දිම මගේ හීල් එක පැටලිලා කකුල පෙරළුණා. අම්මෝ මට නොදැනීම කෑ ගැස්සුණා. මම එහෙම්ම බිම ඇදගෙන වැටුණා. මගේ වම් කකුලේ වලලු කර හැරී තද කැක්කුමක් ආවා. සද්දහිය ගුණපාල අංකල් දුවගෙන ආවා. මොකද උනේ දුවේ? වැටුණද? එයා කලබලෙන් අහලා මගේ ගාවට පාත් වුණා. අංකල් කකුල පෙරළුණා. ගොඩක් රිදෙනවා. මට නැගිට ගන්න බෑ. මම වේදනාවෙන් කිව්වා. මගේ ඇස්වලට කඳලක් ඇවිත් තිබුණා. බය වෙන්න එපා. මම ඉන්නවනේ. අංකල් එයාගේ අත් එකේ මාව හෙමින් වත්තම් කරලා ඉස්සුවා. මාව ආයේ මගේ පුටුවෙන්ම වාඩි කරවලා එයා බිම තන ගහලා වාඩි වුණා. කෝ බලමු කකුල. අංකල් මගේ සපත්තු හෙමින් ගලවලා මගේ කකුල එයාගේ අතට ගත්තා. මට මුලින්ම පොඩි චකිතයක් දැනුණා. කසන් නැති වුණාට පස්සේ වෙනත් පිරිමියෙක් මාව මෙච්චර ළඟින් අල්ලපු පළවෙනි වතාව මේක. ඉන්න දුවේ මම ගාව තෙල් ටිකක් ඇති. මම ඒක අරන් එන්න. අංකල් ඉක්මනට කී පොඩි තෙල් බෝතලයක් අරන් ආවා. එයා ආයෙත් මගේ කකුල ළඟ වාඩි වෙලා තෙල් ටිකක් අතට අරන් මගේ වලලු කර හරිය ගන්න ගත්තා. රිදෙනවද දුවේ? එයා හරිම මෘදු විදිහට ඇහුවා. පොඩ්ඩක් රිදෙනවා අංකල්. ඒත් දැන් ටිකක් සනීපයි වගේ. මම ඇස් දෙක පියාගෙන කිව්වා. අංකල් කියත් හරිම උණුසුම්. එයා හරිම පරිස්සමෙන් මගේ කකුල පිරිමදිනකොට මට අමුතුම සහනයක් දැනුණා. ඒක හුදෙක් වේදනාව අඩුවීමක් විතරක් නෙමෙයි. මගේ හිතේ තිබුණ පාළුවට ලැබුණු සැනසීමක් වගේ. කසුන් රට ගියාට පස්සේ මගේ ගැන හොයලා බලන්න මාව අල්ලලා සනසන්න කවුරුත් හිටියේ නැහැ. මේ රෑ වෙලාවේ මේ පාළුව ඔෆිස් එකේ ගුණපාල අංකල්ගෙන් ලැබෙන මේ සැලකිල්ල මගේ හිතට ලොකු බලපෑමක් කළා. දුවගේ මහත්තයා හිටියනම් මෙහෙම වෙන්න දෙන්නේ නෑ නේද? එයා හරි වාසනාවන්තයි. දුව වගේ ලස්සන ගුණ යහපත් බිරිඳක් ලැබුණු එකට.
අංකල් මගේ කකුල පිළිමදින ගම හිමින් කිව්වා. මම ඇස්සරලා අංකල් දිහා බලද්දි එයා මගේ දිහා බලාගෙන හිටියේ හරිම ආදරණීය බැල්මකින්. ඒ බැල්මිට අර කලින් තිබුණ අමුතු ගතිය නෑ. ඒ වෙනුවට තිබුණේ පියෙක්ගේ වගේ එහෙමත් නැත්නම් ආදරණීය හිතවතෙක්ගේ වගේ කරුණාවක්. අංකල් ස්තුතියි මට උදව් කරනවට. ඇත්තටම මම අද ගොඩාක් තනි වෙලා හිටියේ. මම හෙමින් කිව්වා. මගේ හඬ වෙවුලන්න ගත්තා. අඬන්නෙක් පාදුවේ අපි හැමෝම මිනිස්සයෝ. අපිට ආදරේ රැකවරණේ ඕනිම වෙලාවල් එනවා. මම දන්නවා දුවට තැන්ට එන්න දෙයි. කවුරුත් නැති වෙලාවේ මෙහෙම දෙයක් වුණාම හිතට හරි අමාරුයි. අංකල් මගේ කකුල අතගානක නතර කරලා මගේ අතක් හෙමින් අල්ලගත්තා. මට මහමෙරක් වගේ වුණා. මම මගේ අත අහකට ගත්තේ නෑ. මම ඒ උණුසුම වින්දා. ගොඩක් ගෙනාවකින් මට දැනුණ ඒ ආරක්ෂිත හැඟීම නිසා මගේ හිතට ලොකු නිදහසක් දැනුණා. අංකල් තනියමද ජීවත් වෙන්නේ? මම ප්‍රශ්නයක් ඇහුවේ ඒ නිහඬතාවයේ විදින්න හිතාගෙන. ඔව් දුවේ, මගේ නෝනා නැති වෙලා දැන් අවුරුදු 5ක්. දරුවෝ දෙන්නම බැඳලා වෙනම ඉන්නේ. ඉතින් මමත් මේ ඔෆිස් එකේ වැඩ කරගෙන තනියම කාලේ ගෙවනවා. මටත් පාළුව තැනෙනවා දුවේ. ඒත් මම කාටවත් ඒක පෙන්වන්නේ නෑ. අංකල්ගේ හඬේ පොඩි කනගාටුවක් තිබුණා. අපි දෙන්නම එකම බෝට්ටුවේ කියලා මට හිතුණා. වයසින් වෙනස් වුණත් අපි දෙන්නම හිටියේ ආදරේ සහ රැකවරණයෙන් බලාපොරොත්තුවෙන්. දැන් කකුල කොහොමද? ටිකක් ඇවිතලා බලන්න පුළුවන්ද? අංකල් ඇහුවා. මම හෙමින් නැගිටලා අඩියක් තිබ්බා. ඔව්, දැන් අර තද කැක්කුම නෑ. අංකල් තෙල් ගාපු නිසා හරි සනීපයි. ඒ වුණාට දුවේ දුවට තනියම යන්න බැරි වෙයි. මම දුවව ගෙදරට ඇල්ලවන්නම්. මගේ බයික් එක තියෙනවා. නැත්නම් අපි ටැක්සියක් ගමු. අංකල් යෝජනා කළා. එපා අංකල්, මම බයික් එකේ එන්නම්. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම කිව්වා. අංකල් මගේ බෑග් එකත් අරගෙන මාව වත්තම් කරගෙන පල්ලෙහාට එක්කන් ගියා. හඳ පායලා තිබුණේ ඒ රෑ ආසයට. අංකල්ගේ බයික් එකේ පිටිපස්සේ ඉඳගෙන යද්දි මට දැනුනේ පුදුම සැහැල්ලුවක්. මම අංකල්ගේ උරහිසට අතක් තියලා තද කරලා අල්ලගත්තා. ඒක මට ලොකු ශක්තියක් වුණා. අපි මගේ ගෙදර ළඟට ආවා. අංකල් බයික් එක නතර කරලා මට බහින්න උදව් කළා. පරිස්සමින් ඉන්න දුවේ. රැයට ආයෙත් තෙල් ටිකක් ගන්න. හෙට වැඩට එන්න බැරි නම් නිවාඩුවක් ගන්න. අංකල් හරිම කරුණාවෙන් කිව්වා. ස්තුතියි අංකල් හැම දෙයකටම. අංකල් නැත්තම් මම අද ගොඩාක් අසරණ වෙනවා. මම ඇත්තටම ස්තුති කළා. ඕව මොනවද දුවේ? අපි මිනිස්සුනේ. එහෙනම් මම යන්නම්. බුදු සරණයි. අංකල් යන්න ගියා. මම ගෙට ඇතුළු වෙලා තොර වහගත්තා. ගෙදර වෙනද වගේම පාළුයි. ඒත් අද මගේ හිතේ අමුතුම උණුසුමක් තිබුණා. ගුණපාල අංකල්ගේ ඒ ආදරණීය සැලකිල්ල මගේ හිතේ තියෙන තනිකම ගොඩාක් දුරට මකලා දාලා තිබුණා. මම මගේ කකුල දිහා බලාගෙන hina වුණා. සමහර වෙලාවට අපිට හිතා ගන්න බැරි විදිහට ආදරේ සහ රැකවරණය ලැබෙනවා. අද ඒක ලැබුණේ කිසිම දවසක මම බලාපොරොත්තු නොවූ කෙනෙක්ගෙන්.